හරි 27 ළමයි. එතකොට ඊළඟට ඔයාලට කරන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා 41 වෙනි එක. සත්‍ය අසත්‍ය දාන එක 41. 41 ප්‍රකාශ දෙකේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මම පළවෙනි ප්‍රකාශ කියවන්න. එතකොට ඒක කියනවා පළවෙනියට ආවර්තිතාවකගේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය අතරින් නයිට්‍රජන් හා බෙරිලියම් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධනාගයක්. මේක මොකද කියන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියලා දෙකක් ඔයාලා ඉගෙන ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියන්නේ උදාසීන පරමාණුවක් තියෙනවා. මේ උදාසීන පරමාණුවට බලෙන් ඉලෙක්ට්‍රෝනයක් දීලා ඒක වායුමය අවස්ථාවේ ඍණ ආරෝපිත අයනයක් බවට පත් කරන එක ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ ඕක අනිත් පැත්ත. වායුමය අවස්ථාවේ ඍණ ආරෝපිත අයනයක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර එක උදාසීන අවස්ථාවට පත් කර ගන්නවා. ඒකනේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධනාගයන් ගන්නවා. දෙවන කාණ්ඩේව ධනාගයන් ගන්නවා. පස්වන කාණ්ඩේ නැත්නම් 15 වන කාණ්ඩයට අදාළව ගත්තොත් ඒකේ නයිට්‍රජන් ධනාගයක් ගන්නවා. මේවට හේතුත් එක්ක වලිගෙනින් තියෙනවා. ඊට පස්සේ 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික ධනාගයන් ගන්නවා කියලා ඔයාලා දන්නවා. හරි. එහෙන් බැලුවම මේක හරිනේ. නයිට්‍රජන් කියන්නේ 15 වන කාණ්ඩ එක, බෙරිලියම් කියන්නේ දෙවෙනි කාණ්ඩ එක. ඒකේ ධනාගයක් ගන්නවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය කියනවා අර්ධ වශයෙන් පිරුණු සහ පූර්ණ වශයෙන් පිරුණු. දැන් දෙවෙනි කාණ්ඩයක් ගත්තොත් දෙවෙනි කාණ්ඩයක් ගත්තොත් ඔයාලා දන්න NS2 විදිහට තමයි කාක්ෂිකේ පිරෙන්නේ මේ විදිහට. 15 වන කාණ්ඩයක් ගත්තොත් ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියලා. ඊට පස්සේ 18 වන කාණ්ඩය ගත්තොත් ඔයාලා දන්නවා මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියලා. එතකොට බලන්න මේක පූර්ණ වශයෙන් පිරিলা. මේක අර්ධ වශයෙන් පිරিলা. මේකත් පූර්ණ වශයෙන් පිරিলা. එතකොට මේ විදිහට පිරিলা තියෙන අවස්ථාවක මේකට තවත් බලෙන් ඉලෙක්ට්‍රෝනයක් දාන්න ආවොත් මොකද වෙන්නේ? එයාලා ඒකට කැමති වෙයිද? එතකොට මේ මූලද්‍රව්‍ය වලට මම කියලා දීලා තියෙනවා. මේ මූලද්‍රව්‍ය ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලා අකමැත්තක් කරන නිසා එයාලා ඒකට ශක්තියක් ඉල්ලනවා. ඒ කියන්නේ තාපයක් අවශෝෂණය කරනවා. තාපයක් අවශෝෂණය කරගන්නවා කියන්නේ එයාලගේ ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එයාලා තාපය අවශෝෂණය කරන ධනාගයන්නේ. තාපය අවශෝෂණ ශක්තිය ලබා ගන්න එයාලගේ ශක්තිය වැඩි වෙන. ඒ කියන්නේ ධනාගය. එතකොට ඒ වගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්තිය ධනාගයක් වෙනවා. එතකොට ඒ ප්‍රකාශෙත් හරි. එතකොට මේකේ කියලා තියෙන විදිහට නයිට්‍රජන් හා බෙරිලියම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්තිය ධනාගයක් ගන්නවා. ධනාගයක් ගන්න හේතුව මොකද්ද? ওই නයිට්‍රජන් බෙරිලියම් වගේ ඒවා ගත්තම ස්ථායි සහ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස දරන්නේ. එහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස දරන අවස්ථාවක ඒකට බලෙන් ඉලෙක්ට්‍රෝනයක් දීලා ඒක අස්ථායි තත්ත්වයට පත් කරන්න උත්සාහ කරොත් එයාලා ඒකට කැමති නෑ. ඒ නිසා එයාලා ඒකට අමතර ශක්තියක් සපයා ගන්නවා. ඒ නිසා තමයි මේ විදිහේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්තිය ධනාගයන් ගන්න. මේවා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස දරන නිසා. එහෙම ගත්තම පළවෙනි ප්‍රකාශෙත් හරි දෙවෙනි ප්‍රකාශෙත් හරි පළවෙනි එකෙන් දෙවෙනි එක පැහැදිලි කරන. එහෙනම් උත්තරය විදිහට එන්නේ 1.